පාස්කුවර දින ශස්ත්‍ර ප්‍රහාර එල්ලවීමට නියමිත බවට බෝධිතරතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරී පැහැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පෝජි ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි මාස 28 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මෙම නඩුව අද නාමල් බලල්ලගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනින් පෙනී සිටිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටබෙදගේ මහතා මේ වන විට අභ්‍යාචන අධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හේයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරපාඩුව සඳහා නව විනිසුරුවරයෙකු අග විනිසුරුතුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අදාළ නඩුව ජූලි මාස 28 වනදා යලි කැඳවීමට නියම වුණා. මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජ්‍ය ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කර නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබුණා. එහෙත් විත්තිවාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුව කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපැලක් ඉදිරිපත් කර තිබුණා. එම ඇපැල් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේ අදාළ නඩුවල විත්තිවාචකයේ කැඳවා යලි විභාගයක් පවතා තීන්දුව ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම නඩුව යලි කැඳවනු ලැබේ.